සාදරයෙන් පිළිගන්නවා. අද අපි එකතු වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ අහන වර්ගඵල ගණන් සාකච්ඡා කරන්න. එතකොට අද අපි සාකච්ඡා කරනවා 2016 ඉඳලා 2024 දක්වා මේ වෙනකන් ප්‍රශ්න පත්‍රවල අහලා තිබුණු ඒ වර්ගඵල ගණන් සාකච්ඡා කරන්න. හරි. එතකොට මේ ප්‍රශ්නයට ඔකට්ටියට ලකුණු 10ක ලකුණු ප්‍රමාණයක් හම්බෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ අනිත් ප්‍රශ්න වලට සාපේක්ෂව මේ වර්ගඵල ගානයි පරිමාව ගානයි ලොකු ආයාසයක් නැතුව ලකුණු 10 ගන්න පුළුවන් ප්‍රශ්න දෙකක්. හේතුව මේ ප්‍රශ්න සඳහා අවශ්‍ය දත්ත ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා. එතකොට ඒ දත්ත පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ගාන ඊටාම කෙටි කාලයක් තුල අනිත් ගණන් වලට සාපේක්ෂව මම මේ කියන්නේ. අපිට කෙටි කාලයක් තුලදී ඒ ලකුණු 10 සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න මම මේ වර්ගඵල ගාන මේ ඔයාලත් එක්ක හදන්න තීරණය කරේ. එතකොට අද අපි 2016 ඉඳලා 2025 ඒ කියන්නේ 2024 25 ප්‍රශ්න පත්‍රයට එනකන් අහලා තිබුණු වර්ගඵල ගණන් ටික සාකච්ඡා කරමු. හරි. අපි පළවෙනිට මුත් 2016 අහලා තිබුණු වර්ගඵල ගානට මොකද්ද මේ ගාන අපි කියවලා බලමු. දිග මීටර් 4ක් හා පළල මීටර් 2ක් වන ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් රූපයේ දැක්වෙන පරිදි ඍජු කඩඉරි රේඛා දෙකක් ඔස්සේ කැපූ විට ලැබෙන P කොටස සමචතුරස්‍රාකාර වේ. ඒතරාට පේනවත් දන්නේ නැහැ. මෙතන දිග මීටර් 4ක් වෙච්ච ඍජුකෝණාශ්‍රයක් තියෙන්නේ සහ පළල මීටර් 2ක් කියලා අපිට රූප සටහනේ දීලා තියෙනවා. එතකොට ඍජු කඩඉරි රේඛා දෙකක් ඔස්සේ කැපූ විට ලැබෙන P කොටස සමචතුරස්‍රාකාර වේ. ඔය P කොටස කියන්නේ මොකක්ද කියලා ඔයාලා හොඳින්ම දන්නවා. මෙන්න මම මේ මාක් කරපු කොටස තමයි P කියලා කියන්නේ. ඒක සමචතුරස්‍රාකාරයි. P කොටසේ පැත්තක දිග මීටර් x ලෙස ගනිමු. ඒකත් අපිට ගානේ දත්තයක් විදිහට දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. රූපයේ Q ලෙස දැක්වෙන ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන් සොයන්න. හරි. මොකද්ද කියන්නේ? Q ලෙස දැක්වෙන ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක්. Q කියන්නේ කෝකද අපි හඳුනගමු. මෙන්න මේ කොටස තමයි Q කියලා කියන්නේ. එතකොට x ඇසුරෙන් හොයන්න. මොකද කරන්නේ? අපි පොඩි කාලේ ඉඳලම මේ වැඩ කරලා තියෙනවා. මොකද්ද? ඔයාලට මෙන්න මේ කොටසේ දිග දීලා තියෙනවා. මේ කොටසේ දිග කීයද? මීටර් 4යි. මීටර් 4ෙන් මෙන්න මේ x කියන කොටස අයින් වුණාම q කොටසේ දිග එනවා. q කොටසේ දිග එනවා නේද? ඒ කියන්නේ මෙන්න මේ දිග අපිට ලබා ගන්න පුළුවන්. මේ දිග එතකොට කීයද? මේ දිග අපිට ලියන්න පුළුවන් 4 ඍණ x කියලා. පැහැදිලි නේද? ඊට පස්සේ අපිට පළල හොයාගන්න වෙනවා. Q කොටසේ පළල. ඒ කියන්නේ මෙන්න මේ කොටස. අපි මුළු දිග දන්නවා. මුළු දිග දන්නවා මෙන්න මෙතන ඉඳලා මෙතනටම. ඒක 2යි. ඒතකොට මේ දෙකෙන් මෙන්න මේ කොටස අයින් වුණා නම් හරි නේද? දෙකෙන් ඒ කොටස අයින් වුණා නම් හරි. අපි ඒ කොටසක් දන්නවා. ඒ කොටස x. එතකොට මේක එනවා 2 ඍණ x කියලා. මම හිතනවා කට්ටියට මේක පැහැදිලි ඇති කියලා. එතකොට අපි Q කොටසේ දිග පළල දෙකම දන්නවා. වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් අපි ලියමු. එහෙනම් පළවෙනි එක Q හි වර්ගඵලය සමානයි දිග කීයද අපිට ආවේ? දිග තියෙන්නේ 4 ඍණ x කියලා.
පළල 2 ඍණ x කියලා දීලා තියෙන්නේ. ඉතින් මේක අපිට සුළු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය අපෙන් අහන්නේ q හි වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් විතරයි. හරි. අපි යමු ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයට. p හි වර්ගඵලය q හි වර්ගඵලයෙන් දෙගුණයකි. p හි වර්ගඵලය q හි වර්ගඵලයෙන් දෙගුණයකි. හරි. ඒ කියන්නේ අපි දැන් හොයාගත්තා q ගේ වර්ගඵලය කීයද කියලා. කීයද q ගේ වර්ගඵලය? 4 ඍණ x 2 ඍණ x. ඉතින් ඒ වගේ දෙගුණයක් ලුනේ p ගේ වර්ගඵලය. x වර්ග ඍණ 12x ධන 16 සමානයි 0 බව පෙන්වන්න. ඉතින් වෙන ක්‍රමයක් අපිට එහෙම ඔලුවට එන්නේ නැහෙනි නේද? ඉතින් අපිට දීලා තියෙන දත්ත වලින් අපි යමක් ගොඩනගලා බලමු නේද? q ගේ වර්ගඵලයෙන් දෙගුණයක්ලු. හරි, හදලා බලමුකෝ එහෙනම්. q ගේ වර්ගඵලය දෙගුණයක් කරපුවාම අපිට ලියන්න පුළුවන් නේද? 2 වතාවක් 4 ඍණ x වතාවක් 2 ඍණ x සමානයි කාටද? p ගේ වර්ගඵලයට. p හි වර්ගඵලය. මං හිතනවා කටට තේරුණා කියලා. හරි? එතකොට අපි මේක පොඩ්ඩක් සුළු කරලා බලමුකෝ. අපි ඉස්සරෝම වරහන් දෙක සුළු කරලෙමු. වරහන් සුළු කරයින් පස්සේ අපි දෙකෙන් ගුණ කරමු මේ ප්‍රකාශනය. හොඳද? එතකොට 2 වතාවක් 4 වරක් 2 8යි. 4 වරක් ඍණ x ඍණ 4යි x ඍණ 2යි x ධන x වර්ගය. වර්ගජ ප්‍රකාශන සුළු කරන විදිය දැනගෙන ඉන්න ඕනේ මේ ගාන හදාගන්න නම්. සමානයි p. තව පොඩ්ඩක් අපි වරහන සුළු කරගමු. 8 ඍණ 6යි x ධන x වර්ගය. දැන් අපි වරහනෙන් එළි ඉන්න දෙකෙන් මේක සුළු කරගමු. 16යි ඍණ 12යි ධන 2යි x වර්ගය. හරි. දැන් මෙයාලා දීලා තියෙන උත්තරෙයි අපිට ඇවිල්ලා තියෙන උත්තරෙයි අතරේ පොඩි ගැටලුවක් තියෙනවා නේද? එතකොට මොකද කරන්නේ? මේ බලන්න. එයාලා දීලා තියෙන එකේ x වර්ග ඍණ 12x ධන 16 සමානයි 0 කියලා ඉල්ලලා තියෙනවා. හරි. අපි p ගේ වර්ගඵලයක් දන්නවනේ. අපි ඉතින් p ගේ වර්ගඵලයත් මෙතෙන් ආදේශ කරගමු. p ගේ වර්ගඵලය දන්නවා. බලන්න p කියන්නේ සමචතුරස්‍රයක්. p ගේ දිගත් x පළලත් x. එහෙනම් p හි වර්ගඵලය වෙන්නේ මොකද්ද? x වර්ගය නේද? අපි එහෙනම් x වර්ගය මෙතෙන් ආදේශ කරගමු. හරි. දැන් අපි එයාලා දීලා තියෙන ප්‍රකාශනය අනුව මේක හදාගමු. ඒ කියන්නේ අපි x වර්ගේ මේ වම් පැත්තට ගියමු. එහෙනම් 16 ඍණ 12x. එතකොට x වර්ගයේ වම් පැත්තට ආවහම මොකද වෙන්නේ? ධන x වර්ගය කියලා එනවා. එතකොට දකුණු පැත්තේ මොකුත් ඉතුරු වෙන්නේ නැහැනේ බිඳුවයි. හරි නේද? එතකොට එයාලා අපෙන් අහලා තියෙන උත්තරේ අපිට ඇවිල්ලා තියෙන්නේ. අපි පොඩ්ඩක් ඒක එහාට මෙහාට කරගමු. එතකොට අපිට මේක ලියන්න පුළුවන් x වර්ගය ඍණ 12x ධන 16 සමානයි 0. හරි නේද? එයාලා අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය. එහෙනම් අපිට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරෙත් ලැබුණා එකකින්. දැන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. සූත්‍රය භාවිතයෙන් හෝ අන්ක්‍රමයකින් හෝ x සමානයි 6 ධන හෝ ඍණ 2 මූල 5 බව පෙන්වන්න. හරි.
මොකද මේ සූත්‍රය කියන්නේ? ඔයාලා දන්නවද මේ වගේ වර්ග පූර්ණයකින් පිළිතුර ලබා ගන්නකොට සූත්‍රයක් දීලා තියෙනවා x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් a කියලා. මෙන්න මෙහෙම ප්‍රකාශනයක් දීලා තියෙනවා. මම පොඩ්ඩක් මේක කියලා දෙන්නම්. අපිට වර්ගජ ප්‍රකාශනයක මූල හොයන්න ඕන නම් ax වර්ග ධන bx ධන c ආකාරයේ සමීකරණයක මූල හොයන්න ඕන නම් මෙන්න මේ මම ලිව්ව x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් මූල බෙදීම 2ක් a කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට මේ අගයන් ආදේශ කරලා අපිට පුළුවන් මූල හොයන්න. හරි. අපි දැන් අපිට ලබා දීලා තියෙන සමීකරණයේ මූල හොයාගමුකෝ. අපිට දීලා තියෙන්නේ x වර්ග ඍණ 12x ධන 16 කියන එක. හරි. මට කියන්න x සමානයි ඍණ b ඍණ b මට මෙන්න මේ සමීකරණය දිහා බලලා මේ අපි හොයාගත්ත සමීකරණයේ a b c අගයන් මොනවද කියලා කියන්න. b ට ගන්න පුළුවන් නේද අපිට 12. b ට ගන්නේ 12. නමුත් එතන ඉන්නේ ඍණ 12නේ. එතකොට ඍණ b ට ආදේශ වෙද්දී එක ධන 12 වෙනවා. හරි. ධන හෝ ඍණ මූලයක් ඇතුලේ b වර්ගය කියලා කියන්නේ දැන් ඔයාලා දන්නවා ඍණ 12 වර්ගය ඍණ 4යි a කියන්නේ කවුද? a කියන a කියලා කෙනෙක් නෑනේ දැන් අපිට දීලා තියෙන සමීකරණේ. a ට ඉන්නේ 1. ඔයාලා දන්නවා එහෙම සංගුණකයක් පේන්න නැත්නම් එතන ඉන්නේ 1 කියලා. එන 1 දාගමු. c ට කවුද දාන්නේ? c ට අපිට ගන්න පුළුවන් 16. බෙදීම 2ක් a කියලා කියන්නේ දැන් ඔයාලා දන්නවා 1යි කියලා. දැන් මේක සුළු කරගමු. x සමානයි 12 මම මෙතන ධන අවස්ථාව සලකන්නම්. 12 එකතු කිරීම ඍණ 12 වර්ගය දන්නවා 144යි. ඍණ 4 වරක් 1 4යි 16 වරක් 4 64යි. බෙදීම 2. right. ඊළඟ පියවර x සමානයි 12 එකතු කිරීම 144න් 64ක් අඩු කරපුවාම කීයද? 80යි නේද? මූල 80. බෙදීම 2. x සමානයි දැන් මෙන්න මෙතනදී කට්ටිය හිර වෙනවා. මොකද්ද? මූල 80ට උත්තරයක් දන්නේ නෑනේ. හැබැයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ හොඳට බලන්න ප්‍රශ්නේ දිහා පහු. සූත්‍රයේ භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් හෝ x සමානයි 6 ධන හෝ ඍණ 2යි මූල 5 බව පෙන්වන්න. 2යි මූල 5. මේ මූල 5ක් කොහොමද එන්නේ? හරි. මේක මම දෙන හින්ට් එකක්. ඔයාලට මේ 2016 ගානනේ ඊළඟ ගණන් හදද්දිත් මේ ක්‍රමය පාවිච්චි කරන්න. මූල 5 ලැබෙන්නත් ඕනේ. ඒක සුළු වෙලත් නැහැ. එහෙනම් මේ මූල 5 ලැබෙන්නේ මූල 80 වෙන්ම තමයි. හරිද? මොකද මූල ලකුණු ඉවත් වෙලා නැහෙනේ. මූල ලකුණු ඉවත් වෙලා නැහැ කියන්නේ අපිට ඒ මූල 80 ඇතුළෙම තමයි මූල 5 ඉන්නේ. හරි මම ඒක අරගෙනම පෙන්නන්නම් ඔයාලට. මට කියන්න 5 වරක් කීයද 80 වෙන්නේ? 5 වරක් කීයද 80 වෙන්නේ? 85න් බෙදන්න කීයද ඉන්නේ කියලා.
85න් බෙදුනහම 16යි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 12 එකතු කිරීම මම මූල ලකුණ ඇතුළෙම ලියන්නේ මේක. මොකද මූල 80නේ හදන්න ඕනේ. 16 වරක් 5. ඇයි මම මෙහෙම ගත්තේ? අපේ ප්‍රශ්نين අහලා තියෙනවා 6යි මූල 5 කියලා කෙනෙක්. ඒ මූල 5 තියාගන්න ඕන නිසා තමයි 5 ඇසුරෙන් 80 හදාගත්තේ. හරි? බෙදීම 2. දැන් සාමාන්‍ය සුළු කිරීමක් තියෙන්නේ x සමානයි 12 එකතු කිරීම මේ මූල 16ට උත්තරයක් ඉන්නවනේ. මූල 16 උත්තරේ කීයද? 4යි. එහෙනම් අපිට 4ක් එළියට ගන්න පුළුවන්. 4ක් එළියට අරගෙන මූල 5ට උත්තරයක් නැහැනේ. ඒ නිසා මූල 5 එහෙම්ම ඇතුලේ ලියාගත්තා. බෙදීම 2. x සමානයි මම මේක කඩලා ලියා ගන්නවා 12 බෙදීම 2 ධන 4යි මූල 5 බෙදීම 2 කියලා. ඊට පස්සේ x සමානයි 12 බෙදීම 2ේ උත්තරේ කීයද? 6යි. 4 බෙදීම 2 කීයද? 2යි මූල 5. හරි නේද? එතකොට යාලා අහලා තියෙන දේ අපි පෙන්නුවා. ඒ නිසා වේ කියලා දාන්න. හරි. අපි ඊළඟට යමු 4 වෙනි ප්‍රශ්නයට. 6 ධන 2යි මූල 5 අගය x සඳහා සුදුසු නොවන බව පෙන්වන්න. 6 ධන 2යි මූල 5 අගය x සඳහා සුදුසු නොවන බව පෙන්වන්න කියලා කියනවා. හරි. දැන් මෙතන x කියන්නේ කවුද? x කියලා කියන්නේ යම් කිසි දිගක් නේද? හරි. නොවන බව පෙන්වන්න. සුදුසු නොවන බව පෙන්වනවා නම් දැන් බලන්න අපි q ට ගත්තා 2 ඍණ x 4 ඍණ x කියලා. 4 ඍණ x කියන්නේ q ගේ දිග. මේ ඔයාලා නිකන් හිතෙන් සුළු කරලා බලන්නකෝ. 4න් x ඒ කියන්නේ x ට 6 ධන 2යි මූල 5 ආදේශ කරලා බලන්නකෝ. කවුද එන්නේ කියලා. 4න් 6ක් අඩු වුණත් ඍණ ගාණක්නේ ලැබෙන්නේ නේද? ඈ මම මෙතන ලියන්නම්කෝ. 4 ඍණ x x ට ආදේශ කරමු 6 ධන 2යි මූල 5. දැන් බලන්න 4න් 6 ධන 2යි මූල 5 අඩු වෙද්දී ඍණ පිළිතුරක් ලැබෙන්නේ. ඔයාලා හොඳින්ම දන්නවා කවදාවත් දිගක් ඍණ අගයක් වෙන්න බෑ කියලා. ඉතින් ඒකනේ අපිට පෙන්වන්න ඕනේ. නේද? ඉතින් අපි පෙන්වන්න ඕනේ එක ආදේශ කරලා එහෙනම්. මෙන්න මේක ආදේශ කරලා පෙන්වන්න. ආදේශ කරලා පිළිතුර ඍණ වෙන නිසා x සඳහා එම අගය සුදුසු නොවේ කියලා අපි ලියලා දාමු. හරි? හරි. q හි දිග සලකා කියලා මම ලියන්නම්කෝ. ඒතර අපිට අඳුරගන්න ලේසි. q හි දිග සලකා 4 ඍණ x 4 ඍණ 6යි හරි නේද? මම කියන්න ආදේශ කරා 6 ධන 2යි මූල 5 නේද? එතකොට මේකයි සුළු කරන්න අවශ්‍යත් නැහැ. මේක සුළු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලා. මොකද මෙතනින් ලැබෙන පිළිතුර ඍණාගයක්. ලියන්න ලැබෙන පිළිතුර ඍණ අගයක් නිසා x සඳහා 4 ඍණ 6 ධන සමයි 4 වශයෙන් 6 ධන 2යි මූල 5 සුදුසු නොවේ.
හරිද? පස්වෙනි ප්‍රශ්නය. මූල පහෙහි අගය 2.24 ලෙසගෙන x සඳහා සුදුසු අගය සොයන්න. හරි. අපිට ඉතින් මේ මූල පහට අගයක් දීලා තියෙනවා 2.24යි කියලා. දැන් අපි දන්නවා x ට සුදුසු අගය 6.2 මූල පහ නෙවෙයි. 4 ඍණ 6.2 මූල පහ නෙවෙයි. 4 ධන නේද? මෙතන මේ බලන්න. අපි ගත්තේ 6.2 මූල පහනේ. ඒ නිසා 6 ඍණ 2 මූල පහ තමයි සුදුසු වෙන්නේ. 4 ඍණ 6 ඍණ 2 මූල පහ එන 4 අවශ්‍ය වෙන්නේ. 4 අවශ්‍ය වෙන්නේ. අපි මෙහෙම හදමු. 6 ඍණ 2 මූල පහ. 6 ඍණ 2 වතාවක් මූල පහට අගය දන්නවා අපි 2.24. තොර මෙතන 4.48යි සුළු කරපුවාම එනවා 1.52 කියලා. එතකොට x ට අගය 1.52යි. පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය ගාන උතනින් ඉවරයි. මේකට ඔකට ලකුණු 10ක් හම්බ වෙනවා.